ගෙවී ගිය 2025 වසරේ විෂ මද්‍රව්‍ය විශාල තොගයක් නීතියේ රැහැනට හසු කර දීමට දායක වූ නාවික හමුදාව රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙස අඛණ්ඩව නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදු කළ විශේෂ නාවික මෙහෙයුමකදී විෂ මද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැකකෙරෙන දේශීය බහුදින දීවර යාත්‍රා දෙකක් සමග සැකකරුවන් 11 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබුණා. ශ්‍රී ලංකා පොලිසිය හා නාවික හමුදාව එක්ව තොරතුරු හුවමාරු කර ගනිමින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාවේ දිගුදුර ආවේක්ෂණ නෞකා යොදා ගනිමින් සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් මද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින දීවර යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනෙකුද එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව තවදුරටත් සිදු කළ නාවික මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන තවත් බහුදින දීවර යාත්‍රාවක් සමග සැකකරුවන් 6 දෙනෙකු සහ sannivedana උපකරණද මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබුණා. නාවික හමුදා භාරයටගත් එම බහුදින දීවර යාත්‍රා මද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර 14ක් සහ සැකකරුවන් 2026 ජනවාරි 25 දික් ඕවිට දීවර වරාය වෙත රැගෙනවිත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කළ විශේෂඥ පරීක්ෂාවේදී එම යාත්‍රා තුල තිබූ උර 14හි හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 184කට අධික තොගයක් සහ අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112කට අධික තොගයක් ඇති බවට තහවුරු විය. එම මද්‍රව්‍ය තොගය නිරීක්ෂණය සඳහා ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ නාවික හමුදාපති වයිස් ඇඩ්මිරාල් කාංචන බානගොඩ සහභාගී වූ අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද එක් විය. සුබෝදෑසනක් වේවා මාධ්‍යවේදී හිතවන්ට. අපි අද සිටින්නේ මේ දික්කෝවිට දීවර වරායේ විශේෂයෙන්ම අද අපේ වර්තමාන ආණ්ඩුව සෝ රජය විසින් විශේෂිත වූ නියම ව්‍යාපෘති ගණනාවක් අපි දියත් කරා පසුගිය වසරේ මුල් කාලයේ සහ අවසාන කාලයේ. ඒ වගේම ප්‍රමුඛතම වැදගත්ම ව්‍යාපෘතියක් තමයි මේ රටම එකට ජාතික මෙහෙවර මත්ද්‍රව්‍ය නිවාරණ එහෙම නැත්නම් මැඩ පැවැත්වීම විනාශ කිරීමේ ව්‍යාපෘතියේ ඒකේ විශේෂ ප්‍රතිඵලයක් හැටියට අද නාවික හමුදා දුරදිග මෙහෙයුම් අංශය විසින් වැටලුම් කරන ලද ඒ මත්ද්‍රව්‍ය තොගය මෙම ස්ථානයට ගෙනල්ලා ඒ සම්බන්ධව විශේෂ කටයුතු සම්පාදනය කිරීම සඳහාත් ඔබ තමුන්වහන්සේලා දන්නවා පසුගිය මාසකමාරකට විතර කලින් අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ වගේම අපේ රජය ආණ්ඩුව ඒ වගේම විශේෂයෙන් මහ ජනතාව අපි එකා වගේ එකට වැඩ කරා මේ දිත්වා සුලිකුණාටුව ආපු අවස්ථාවේ අපේ රටම මහ ජනතාව එකට මේ බැඳිලා රට පීඩාවට පත්වෙච්ච ජනතාව මුදව ගන්න ගලව ගන්න ඒ ව්‍යසනයෙන් කරන අවස්ථාවක තමයි මේ මහා මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඇස් වහලා මේ කටයුතු සිද්ධ කරන්නේ. ඒ නිසා අපේ රටේ ජනතාව සියලුම අපහසුකම් අඩුපාඩුකම් අමාරුකම් සියල්ලක්ම දරාගෙන තමයි මේ දිත්වා සුළුකුණාටුවේ අපේ වැඩ කටයුතු සම්බන්ධව එක රාශිය වෙලා කටයුතු කරේ. එවැනි අවස්ථාවක තමයි මේ මහා මත්ජාවරම් කරුවන් මේ සංවිධානාත්මක අපරාධ මේ මහ ජනතාවට හොරෙන් රවට්ටලා මේ ව්‍යසනය දියත් කරගෙන යන්නේ. ඉතින් හිතන්න පුළුවන් මේ අවස්ථාවේ මේ කරන මේ අපරාධ ජාවාරම් කරුවන්ගේ මේවට සම්බන්ධව අනුබල දෙන ඇවුලුන්ගේ මානසික තත්ත්වය රට ගැන හිතන්නේ නැතුව මහ ජනතාව ගැන හිතන්නේ නැතුව මෙච්චර මේ ව්‍යසනයක් වෙච්ච වෙලාවේ මේ මහා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අයවලුන් මසුන් අල්ලන මුවා වෙන්නේ. ඒ නිසා මේ රටේ මහ ජනතාවට අපි ඔක්කොම මේ එකතු වෙලා විශේෂයෙන් මේ රට නැවත ගොඩනගා ගමු කියන සංකල්පයක් හදාගෙන රීබිල්ඩින් ශ්‍රී ලංකා කියන මේ සංකල්පය හදාගෙන මේ සැලසුම් කරලා හදාගෙන යන අවස්ථාවන් වල හිතන්න පුළුවන් ද කොච්චර අපරාධ කරුවන්ගේ මේ මානසිකත්වය. ඒ වගේම තමයි අපේ ජාතික ආරක්ෂාව, ඒ වගේම ජන ජීවිත ආරක්ෂාව, සමාජ ආරක්ෂණය වෙනුවෙන් අපි විශේෂිත නිර්මාණය කරලා තියෙන මේ සැලසුම් කරලා තියෙන මේ විශාල වගකීමක් අපේ ආණ්ඩුවේ රජයේ අපේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ විශේෂ වගකීමක් මේක මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මේ රැහැනට මේ කොටු කර ගැනීම. ඉතින් ඒක නිසා මේ ඒකාබද්ධ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම ඉතා පුළුල් ලෙස සිද්ධ වෙනවා. ඒක අඩු කරලා නැහැ දිත්වා සුළුකුණාට ආවා කියලා
ත්‍රිවිධ හමුදාව විශේෂයෙන් පොලිසිය ඒ වගේම බුද්ධි අංශ රාජ්‍ය බුද්ධි සේවාව අපරාධ විමර්ශන ඒකකයේ සියලුම අයවලුන් ඒ වගේම විශේෂකාර බලකාය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ මහා මෙහෙයුමට එකට එකතු වෙලා සිද්ධ කරනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ අපි අද දැක්කේ. ඉතින් ඒ නිසා මේ ඒ සම්බන්ධව කටයුතු කරු විශේෂයෙන් නාවික හමුදාපති ඇතුළු නාවික හමුදාවේ දුරදිග මෙහෙයුම් මේ අනලිකාරය ඇතුළු සියලුම ඒ නැවියන් ඒ වගේම පොලිස්පති ඇතුළු පොලිස් සමාජිකයන් විමර්ශන අංශවල බුද්ධි අංශවල සියලු දෙනාටම ගරු ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පසුගිය වසරේ 2025 වර්ෂයේ තමයි වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය අපි රැහැනට ගොදුරු කරගෙන තියෙන්නේ. ඒ කියන 5600 ගාණක් විතර කිලෝග්‍රෑම් ගත්තම කෝටි 1000කටත් වැඩි. ඒක නිසා අද විශේෂයෙන්ම මේ විෂ මත්ද්‍රව්‍ය අල්ලලා තියෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිසිය සහ බුද්ධි අංශ ඒකාබද්ධව කරන ලද මෙහෙයුමක ප්‍රතිඵලයක් හැටියට. ඉතින් ඒක නිසා එතන දැනට අපේ ලැබිලා තියෙන තොරතුරු අනුව සාමාන්‍යයෙන් දල වශයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 175කට වඩා වැඩි. ඒ වගේම අයිස් කිලෝග්‍රෑම් 100කට වඩා වැඩි. දෙකම එකතු කරාම 285කට වඩා අධික ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම කෝටි 450කට කිට්ටු වෙන්න මුදලක වටිනාකමක් හිතා ගන්න පුළුවන් කොච්චර විශාල මුදලක්ද මේක රට ඇතුළට ආවනම් කොච්චර විශේෂණයක් සිද්ධ වෙනවද කියලා. ඒ වගේම පහුගිය අවුරුද්දේ මේ හා සම්බන්ධව හෙරොයින් අයිස් හෂීෂ් විදේශීය හා දේශීය කංසා මත්පෙති විදේශීය දුම්වැටි බීඩිකොළ ඒ සම්බන්ධ විශේෂ පොලිසිය සහ නාවික හමුදාව විතරක් එකතු වෙලා බුද්ධි අංශ සහාය ඇතුව ඒ දේශීය සැකකරුවන් 376 දෙනෙක් නීති හමුවට අරගෙන තිනවා. ඉතින් ඒක අපේ ඒ සහයෝගිතාවය හා කැපවීම අපි මේ 2026 වර්ෂයේදී පෙන්눔 කරන්න එහෙම නැත්නම් ආරම්භයක් හැටියට තමයි මේකත් කරේ. ඒක නිසා මේ වසර පුරාම අපිට අයිති මුහුද සීමාවේ මේ විමර්ශන කටයුතු මෙහෙයුම් කටයුතු ඉතාමත් තීව්‍ර ලෙස සිද්ධ වෙනවා. ඒ නිසා අපේ පොලිසියේ සහ විමර්ශන අංශවල ලද තොරතුරු අනුව දකුණු දෙසින් අපේ මුහුදු තීරයේ නාවික හමුදාවේ දිරුදුග විමර්ශන ඒකක වලින් තමයි විශේෂ සෝදිසි මෙහෙයුම් කළා මේ මත්ද්‍රව්‍ය උර අරගෙන ඒවා දැන් පරීක්ෂණ කටයුතු කරා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඒ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ඒ කාර්යාංශයේ නිලධාරි මහතුරුන්ගෙන් ඒකෙන් තමයි තහවුරුනේ මේ තොගය. ඉතින් දැනට කරන පරීක්ෂා අනුව ඒ ප්‍රමාණය තමයි අපි මේ දැන් ඉදිරිපත් කරේ. ඉතින් සැකකරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිනවා. බෝට්ටු දෙකක හිතාගන්න පුළුවන් කොච්චරත් මේ බැරෑරුම්ද මේ අපරාධ මේ මහා සංවිධානාත්මක අපරාධ බෝට්ටු දෙකකින් තමයි මේ අපරාධ කරුවන් එකතු වෙලා මේ මත්ද්‍රව්‍ය ජාවාරම සිද්ධ කරන්න මේ රට තුලට ගේන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒක නිසා මාධ්‍යවේදී හිතවතුන්ට අපි මේ කියන්නේ මාධ්‍ය ආයතන වලට කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කියන්නේ මේ රටේ ව්‍යසනයක්. ඕගොල්ලෝ උස්සලා තියන්න යන්න එපා කවදාවත්. ඒක නිසා මේවා නැති කරගන්න ඕනේ අපේ රටට එන ඒවා. ඉතින් ඒක නිසා මේ මත්ද්‍රව්‍ය ජාවාරම මහා මේ බැඳුණු ජාලය රටට මහා විශාල ව්‍යසනයක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රටේ තරුණ ජීවිත අපේ පාසල් ළමුන් දෙමව්පියෝ නසරණ වෙලා තිනවා. ඒක නිසා මත්ද්‍රව්‍ය ජාවාරම් මේ උපයා ගන්න මේ මහා ධනය එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඔවුන්ට ධනය බෙදා ගන්න බැරුව කුලල් කනවා. ගැටුම් ලොකු මහත් තරංගයකට වැටිලා සල්ලි බෙදා ගන්න බැරුව ඒක තමයි ඔබලා දකින්නේ මේ ගැටුම් මේ පාතාලය කියලා කියන්නේ මේ මහා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ගැටුම් තමයි ඔබලා මේ දකින්නේ. ඒක නිසා ඒකට සියලුම දෙනා එකතු වෙන්න ඕනේ. මේක ත්‍රිවිධ හමුදාවටවත් පොලිසියටවත් මේ බුද්ධි අංශ වලටවත් තනියෙන් කරන්න බෑ. ඔබතුමන්ලාගේ සහ මේ මාධ්‍ය ආයතන වලට විශේෂ කාර්යයක් තියෙනවා. මේක තවත් එහාට ගිහිල්ලා මේ පණිවිඩය අපේ මහ ජනතාවට ලබලා දෙන්න ඔබ තමුන්නාන්සේලා ඒ ආයතන එකතු වෙලා මේ ජාවාරම් කරුවන්ගේ මේ ගොදුර බේර ගන්න. ඒක නිසා මේ මොනම හේතුවකටවත් මේ රට ඇතුළට කිසිම මත්ද්‍රව්‍යයක් ගේන්න හැකියාවක් නැහැ. ඒ තරම් අපි මේ දැල එහෙම නැත්නම් මේ මෙහෙයුම් මේ ක්‍රියාවලිය තීව්‍ර කරලා තියෙන්නේ. ගුවනින් ගේන්නත් බෑ. මුහුදු සීමාවේ කොහෙත්ම ගෙහෙන්න බෑ. බලලා දකින්නවා ඒ බෝට් දෙක කොහොමද රැහැනට හසු කරගත්තේ. මේ ඉන්නේ මේ මහා මෙහෙවරවල් වලට එහෙ මෙහෙයුම් වලට නායකත්වයේ දෙන
හමුදා පොලිස් බුද්ධි අංශවලේ අයවලුන් ඒක නිසා මේ ජාවාරම්කරුවන් සහ ඒ වෙළඳුන් එහෙම නැත්නම් බෙදා හරින්නන් අනිවාර්යෙන් අපි හොයාගෙන එනවා කරුණා කරලා ඉවත් වෙන්න. ඒ වගේම තමයි මේකට ඇබ්බැහි වෙලා ඉන්න අපේ ආදරණීය දුව දරුවන් මේ ජනතාවටත් කියන්නේ මේකෙන් ඉවත් වෙන්න. මේක මහා දරුණු ව්‍යසනයක්. ඒ නිසා මේකෙන් කිසිම කෙනෙක්ට පැන යන්න බෑ. කොහෙත්ම ඉඩක් නැහැ. ඒක නිසා සෑම දෙනාටම විශේෂ වගකීමක් තියෙනවා විශේෂයෙන්ම ඔබ තමුන්නාන්සේලාට ඒ වගේම මේ ව්‍යසනයට පිළිබඳව සමාජයට ගෙන යා යුතු පණිවිඩය ඔබ තමුන්නාන්සේලා හරියට ගෙනියලා දෙන්න. මේකේ පාසල් ළමුන් ගොදුරක් වෙලා ඉන්නවා. තරුණීන් ගොදුරක් වෙලා තිනවා. අම්මලා තාත්තලා ගොදුරක් වෙලා තිනවා. ඒක නිසා කන්නේ බොන්නේ නැතුව මත්ද්‍රව්‍ය වලට වියදම් කරන්න. එතකොට මේ ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ බුද්ධි අංශ ඔක්කොම එකතු වෙලා මේ මහා මේ මෙහෙවර කරන්න කැප වෙනවා. මේ වග වෙනවා. එතකොට ඒක අනිවාර්යෙන් අපි ඔබලාගේ ජීවිත රැකලා දෙනවා, තාරුණ්‍ය රැකලා දෙනවා, දූ දරුවන්ගේ ආරක්ෂාව රැකලා දෙනවා, සමාජ ආරක්ෂණය කරලා දෙනවා. ඒක මහා වගකීම අපේ. අපි ඒක අරන් තිනවා ආණ්ඩුවක් හැටියට. ඒ නිසා මම විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා වෙනුවෙන් මේ මෙහෙයුම් වලට සම්බන්ධ වෙච්ච නාවික හමුදාපති පොලිස්පතිතුමා විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඒ නිලධාරී මහත්වරුන් මේකට සම්බන්ධ වෙච්ච විශේෂ කාර්ය බලකායේ සියලුම දෙනාට විශේෂයෙන් ගරු ජනාධිපතිතුමා වෙනුවෙන් මේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ අපේ රටේ මේ ව්‍යසනයක් වෙලා ඉවර වෙලා අපි මේ එකට එකතු වෙලා මුළු මහත් ජනතාවම කොච්චර ශක්තියක් පෙන්වුවද මේ රටකට ගොඩනගා ගන්න තියෙන අවශ්‍යතාවය මේ විදිහේ වෙලාවක තමයි මේ සිද්ධ වෙන්නේ. ඒක නිසා මේක තනියෙන් කරන්න බෑ. අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. මේ වසර ඇතුළත මේ එන සියලුම දේවල් අපි විනාශ කරන්න අපි කටයුතු කරනවා. ඔබ තමුන්නාන්සේලාගෙත් මේ මහ ජනතාවගෙත් ගරු ජනාධිපතිතුමා වෙනුවෙන් මම ඉල්ලා සිටින්නේ ඉදිරියට එන්න. ඔබලාගේ තොරතුරු දෙන්න. ඔබලා මේ 18යි 18ට තොරතුරු දෙන්න. අපි ඔබලාගේ 1997ටත් තොරතුරු දෙන්න කරුණා කළා. ඒක ඊටාම වැදගත්. තනියෙන් අපිට තොරතුරු හොයන්න බෑ. කල්පනාකරණ කරන්න අමාරුයි. ඔබ තමුන්නාන්සේලාගේ සහාය අවශ්‍ය. අපි එකට එකතු වුණොත් තමයි අපි මේ මහා දැවැන්ත මේ මෙහෙවර සාර්ථක කරගන්න පුළුවන්. අපේ දූ දරුවන් වෙනුවෙන් අනාගත දූ දරුවන් වෙනුවෙන්. ඒක නිසා මාධ්‍යවේදී හිතවතුන්ට විශේෂ කාර්යයක් තියෙනවා. දැන් කරන කාර්යයට වඩා එහා ගිය විශේෂ දෙයක් තියෙනවා මේ ආදරණීය දුව දරුවා මහජන වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඔබලාට කරන්න. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මේ මාධ්‍යවේදී හිතවතුන්ට අද මේ විශේෂ පණිවිඩය ගන්න ආපු එක සම්බන්ධව. ඉතින් අද සම්බන්ධ වෙච්ච නාවික හමුදාපතිටත් පොලිස්පතිතුමාටත් ඒ අනිකුත් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටත් මේ හා සම්බන්ධ වෙච්ච අනිත් අපේ නාවික දුරදිග මෙහෙයුම් අංශයේ අනදෙන නිලධාරීන්ට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඔබ තමුන්නාන්සලා ස්තුතියි. බොහොම ස්තුතියි.